ඔන්න ඉතින් අපිට වෙනදා වගේම උදේ පාන්දරම ඉවෙන්ට් එකක් ඇවිල්ලා තියෙනවා. හැබැයි උදේ පාන්දර වුණාට මම මේක දවල් වල ස්පින් කරන්න යන්නේ. මොකද මට උදේම මේ ඉවෙන්ට් එකේ වීඩියෝ එකක් ගේන්න හිතුන්නේ නැහැ. මොකද මේ ඉමෝට් තුනක් මන් ළඟ තියෙන හින්දා. ඉතින් එක ඉමෝට් එකක් ගන්න පුළුවන් chance එකක් තියෙනවා මට. ඒ හින්දා ඒක ස්පින් කරලා මම ඒ ගැන ඔයාලට කියන්නම් මේකට ඩයමන්ඩ් සාමාන්‍යයෙන් කීයක් යයිද කියලා. ඒ වගේම තමයි රජපුටු ඉමෝට් එක ඔයාලට නැත්තම් අනිවාර්යයෙන්ම රජපුටු ඉමෝට් එක කොණ්ඩ ගන්න පුළුවන්. ඉතින් මේ ඉවෙන්ට් එකත් එනවා කියලා මම වීඩියෝ වලින් දාලා තිබ්බා මේ විදිහටම එනවා කියලා. ඉතින් ඒ විදිහටම ඇවිල්ලා තියෙනවා කියපු දවසේ කියපු වෙලාවටම. ඉතින් ඔයාලත් මේ වගේ ඉවෙන්ට් ස්පින් වීඩියෝ ඒ වගේම අපිට එන්න තියෙන ඉවෙන්ට් ගැන ඒ වගේම අපි ඒ කියන්නේ මේ අපිට එන්න තියෙන දවස් හැම එකක්ම ඔයාලට දැනගන්න පුළුවන්. මොකද මම ඒවා එන්න කලින් වීඩියෝ එකකින් අරගෙන එනවා. එහෙනම් අනිවාර්යෙන්ම ඔයාලා මේ channel තුනම මගේ channel එකක් තියෙනවා Gaming Ghost Academy. ඒ වගේම තමයි ඊනකට Gaming Ghost Lite කියලා තියෙනවා අලුතෙන් කරගෙන යන එකක්. ඒ වගේම E-Money with Ghost කියලා channel එකක් තියෙනවා. ඉතින් මේ channel තුනම දැන් කරගෙන යන ගමන් ඉතින් ඒ හින්දා අනිවාර්යෙන්ම ඔයාලා channel තුනම set වෙන්න කියලා මතක් කරනවා. ඉතින් ඔයාලට search කරලා sub කරන්නත් පුළුවන්. එහෙම නැත්නම් ඔයාලට YouTube එකේ උඩට පල්ලෙහාට යද්දි වීඩියෝ එකක් හම්බුනොත් ඔයාලට කැමති නම් ඒක බලලා වීඩියෝ එක like එකක් එහෙම දාලා channel එක sub කරලා තියාගන්නත් පුළුවන්. හරි අපි බලමු මේ එක emote එකක් ගන්න අපිට diamond කීයක් යයිද කියලා. ඉතින් සාමාන්‍යයෙන් මගේ එක දෙයක් තමයි මගේ තියෙන දෙයක් මේ කියන්නේ මම සාමාන්‍යයෙන් වීඩියෝ එකක් ආව ගමන් ඔන්නෝහේ කියලා ස්පින් කරගෙන යන්නේ නැහැ. සාමාන්‍යයෙන් ඒක ගැන පැහැදිලි කිරීමක් කරලා එහෙම කරලා තමයි වීඩියෝ එක කරන්නේ. ඉතින් ඔයාලා ගන්න ගොඩ දෙනෙක් ඉන්නවා ආව ගමන් ස්පින් කරන ඇප් තියෙනවා. මොකද අර අලුතෙන් එන අය ඉන්නවනේ. ඒ අය දන්නේ නැහැ මේ ඉමෝට් වලින් මොකද වෙන්නේ. මේ ඉමෝට් එක හයිපර්බුක් එකේ ඉමෝට් එක. ඉතින් මේවා මොකුත් දන්නේ නැහැ නේ. එහෙනම් තමයි එයාලට මේ පැහැදිලි කරන්නේ. ඉතින් මේ විදිහට බලා ගන්න පුළුවන් හයිපර්බුක් එකේ ඉමෝට් එක. ඊට පස්සේ මේක මං හිතන්නේ මං ගේම් එකට එන්නත් කලින් දීපු ඉමෝට් එකක් මෙන්න මේ රජපුටු ඉමෝට් එක. ඒ වගේම මේ ළඟදී රජපුටු ඉමෝට් එකක් දුන්නා. ඉතින් ඒක නම් එච්චරම සෙට් නෑ. සාමාන්‍යයෙන් මේක නම් සුපිරියක් ඔන්න. ඒ වගේම මේ ඉමෝට් එක නම් මට නම් මතක නෑ මේ ඉමෝට් එක. ඒ වගේම මේ ඉමෝට් එක සාමාන්‍යයෙන් normal event එකක රාමදාන් වලට වගේ දීපු ඉමෝට් එකක්. ඉතින් මේ ඉමෝට් එක තමයි මට ගන්න තියෙන්නේ. ඉතින් අපි බලමු සාමාන්‍යයෙන් ඩයමන්ඩ් හරියටම යන ගාන කිව්වොත් එක ඉමෝට් එකක් ගන්න අපිට ඩයමන්ඩ් හරියටම 1250ක් යනවා. ඉතින් මම මේක වීඩියෝ එක කරද්දිත් ඔයාලා සාමාන්‍යයෙන් ස්පින් කරලා ඇති ඉවෙන්ට් එක. ඉතින් අර දන්නේ නැති අයට වගේම මේ ඉවෙන්ට් එකක් ගේනකම් බලන් ඉන්න අයට තමයි මේ වීඩියෝ එක අරගෙන ආවේ. ඉතින් මේ වීඩියෝ එක තාම මම වීඩියෝ එක හදද්දිවත් මම තීරණය කළා නැහැ මොන channel එකේද අප්ලෝඩ් කරන්න කියලා. ඉතින් මට හදලා තියෙනවා ඊමේල් ටික අහුනේ channel එක අප්ලෝඩ් කරලා thumbnail එක හදලා දානවා. ඉතින් ඒ හින්දා ඔයාලා channel ඔක්කොම සබ් කරලා තියාගන්න. මේ කොයි channel එකේ කොයි වීඩියෝ එක දායිද දන්නේ නැහැ. ඉතින් මම ඉස්සල්ලාම මේකේ අපි ට්‍රික් එකක් යූස් කරොත් බලමු. ට්‍රික් එකක් ඉස්සල්ලාම යූස් කරලා බලමු. හරිද? සාමාන්‍යයෙන් මම මුලින්ම ට්‍රික් එක යූස් කරද්දී අපි බලමු ඉතින් නිකන් normal හරි මේකේ මම V-badge account එක මට නිකන් diamond හම්බෙනවා එහෙම කියන්න පුළුවන්. මේ ලෝබයි අරකයි මේකයි එහෙම කියන්න පුළුවන් කට්ටිය. මේ ඉතින් මේක ලෝබකම කියන්නේ ඉතින් දැන් diamond අඩුවෙන් හම්බෙන්නේ මේ දවස්වල වීඩියෝ දාන්න රෑ වීඩියෝ දාන්න තමයි අපිට diamond හම්බෙන්නේ. ඉතින් ඒ හින්දා diamond අපිට 10000 හම්බෙන්නේ මාසෙටම. ඒ හින්දා ඉතින් ඔයාලට gift කීපයකුත් දීගෙන event එකත් cover කරගෙන ඉන්නවා. ඒ හින්දා ලෝබකමක් තියෙනවා තමයි. මොකද මං මහන්සි වෙලා පට්ට කට්ටක් කාලා V-badge එක ගත්තේ. ඉතින් ඔයාලත් ඒකට සපෝට් එකක් දුන්නා. ඒ වුණාට අර මගේ දාන වීඩියෝ ෂෙයා කරලා අර එහෙම ඉතින් මාත් මහන්සි වුණානේ. මම ඉතින් මහන්සි වුණ නැත්නම් ඔයාලා අනිවාර්යයෙන්ම මේ වගේ channel එකකුත් නැහනේ. ඒ හින්දා මගේ කැපවීමත් එක්ක තමයි මේ V-badge එක ගත්තේ. ඒ හින්දා මේ diamond එකක හරි මට ලොකු වටිනාකමක් තියෙනවා. ඉතින් ඉස්සර නම් මේ emote එහෙම ගද්දී වැඩ කරන ට්‍රික් එකක් තමයි මේ emote මෙන්න මේ emote මේකේ තියෙන මේ ට්‍රික් කීපයක් මම ඉස්සර දාපු ට්‍රික් කීපයක් ඔයාලට කියලා දෙන්නම්. ඔයාලා බොට් කරන්න ඕන කැරක්ටර්. හරිද? ඒක එක ට්‍රික් එකක්. හරිද? ඊට පස්සේ ඔයාලා මෙන්න මේ ඉමෝට් ගන්නව නම් ඔයාලා මෙන්න මේ ඉමෝට් මෙන්න මේ රවුමේ තියෙන ඉමෝට් එක ඕ ටික ඔක්කොම අයින් කරලා දාන්න ඕන. එතකොටත් ඉමෝට් එන්න chance එක දෙනවා. මේවා ඉස්සර දැම්මා. දැන් V-badge එක හම්බුනත් එක්ක අර diamond මේ එනවත් එක්ක පොඩ්ඩක් අර ට්‍රික් අඩු කරලා සාමාන්‍ය normal ස්පින් කරගෙන යනවා වීඩියෝ හැම දික් වෙන හින්දා. ඉතින් මේ ඉමෝට් ටික ඔක්කොම අයින් කරන්න පුළුවන්. ඒ වගේම තමයි ඔයාලා ගන් එකට ස්පින් කරනවා නම් මේ ගන්න ස්කිල් ඔක්කොම අයින් කරලා දාන්න පුළුවන්. එහෙම නැත්නම් ඔයාලට ඒ තියෙන එකේ ගන්න ස්කින් එකට normal එකක් දාගෙන ස්පින් කරන්නත් පුළුවන්. ඊට පස්සේ ඔයාලට එකක් තමයි මෙන්න මේ
මෙතනට ඇවිල්ලා අපි මෙන්න මේක තියෙනවා ක්ලියර් කැචර් කියලා. ඒක අපි මෙන්න මෙතනට ඇවිල්ලා තුන් පාරක් කියලා කියන්නේ ඔයාලට 10 ගමනක් වුණත් දෙන්න පුළුවන්. ඒකත් දීලා ඊට පස්සේ ගේම් එකෙන් අයින් වෙලා ඊට පස්සේ ආයෙත් ඇවිල්ලා ස්පින් කරාට පස්සේ එන chance එක තියෙනවා. ඒ වගේම තමයි ගෝල්ඩ් රොයල් වලත් ස්පින් කරොත් ඔයාලට මේ මෙතන වෙපන් රොයල් එකෙත් ස්පින් කරලා ගෝල්ඩ් රොයල් එකෙත් ස්පින් කරොත් එන chance එක 180ක්ම තියෙනවා ඩයමන්ඩ් අඩු ගානකින්. හරි මං කැරක්ටර් දාගත්තා. අපි ස්පින් කරලා බලමු මොකක් වේද කියලා. ඉතින් මට නම් මං කියන්නේ ඉස්සර දාපු ට්‍රික්. ඉතින් දැන් ඒ විදිහට දැම්මොත් එන එකක් එනවා අනිවාර්යෙන්ම. ඉතින් ඔයාලා බලන්න try කරලා. ඉතින් මම ඉස්සර ඉඳලා ට්‍රික් දානවා ඒවා දානවා අරවා මෙවා දාන හින්දා මට නම් ඉතින් ආවා. බලමු ඉතින් මට එක ඉමෝට් එකක් ගන්න තියෙන්නේ. සට ගාලා එනම ඔන්න ඉතින් ලක් එක අපි බලා ගන්න පුළුවන්. කට්ටිය මෙතෙන් වීඩියෝ එක ලයික් එකක් දාලා අනිවාර්යෙන්ම ෂෙයා කරන්න. අලුතෙන් ඉදිරියට මොනවා හරි වීඩියෝ අරගෙන එනවා. හින්දු ඔයාලට වැදගත් දේවල් බලන්න අනිවාර්යෙන්ම සබ් කරලා තියාගන්න. හරි ඔන්න ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් ට්‍රික් එක වැඩ. ඔයාලට මං කිව්වේ ඒකනේ. සාමාන්‍ය ඉතින් මම දැම්මා ඉතින් කැරක්ටර් මාරු කරලා ඉතින් මේ මගේ ට්‍රික් එක වැඩ. ඉතින් මම කිව්වේකන ඩයිමන්ඩ් මට 250 ස්පින් තුනයි ගියේ. ඒකයි ඔයාලට කියන්නේ මං මේවා මේ අපි මේ කට තියාගෙන ඉන්න බැරුවට කට ගහනවටවත් කියන කතා නෙවෙයි. දැන් ඩයිමන්ඩ් ඔයාලා දැක්කම ස්පින් තුනයි හරියටම දුන්නේ. ඩයිමන්ඩ් 750යි මට ඉමෝට් එක ආවා. ඉතින් ඔයාලත් අනිවාර්යයෙන්ම ට්‍රික් එකක් යූස් කරන්න. ට්‍රික් කියලා දෙයක් තියෙනවා. මොකද මං අවුරුදු ගානක් තිස්සේ ට්‍රික් යූස් කරලා ඩයමන්ඩ් අඩුවට ගත්ත හින්දා මං ඒ ගැන දන්නවා. ඉතින් අනිවාර්යයෙන්ම ඔයාලා ඒක යූස් කරන්න කියලා මතක් කරනවා. ඔන්න ඉතින් අලුත් ඉමෝට් එක ඔයාලට බලා ගන්න පුළුවන්. ඉතින් අනිවාර්යයෙන්ම ට්‍රික් යූස් කරන්න. ට්‍රික් කියලා දෙයක් තියෙනවා. ඔයාලත් මේ වගේ ට්‍රික් යූස් කරලා ඔයාලටත් ඇවිල්ලා තියෙනවා නම් අනිවාර්යෙන් පහලින් කමෙන්ට් එකක් දාගෙන යන්න. ඉතින් ඔන්න ඉතින් මං ළඟ තිබ්බ නැති අලුත්ම ඉමෝට් එක මෙන්න මේ විදිහට ඔයාලට බලා ගන්න පුළුවන්. හරි හාට් ඉමෝට් එක මම අතනට ඒක අයින් වුණා කියන්නකෝ. ආයි හොයන්න ගියාම පිස්සු හැදෙන එක. හරි ඉතින් ඒ ඉවෙන්ට් එකත් ස්පින් කරා. ඔයාලත් අනිවාර්යෙන්ම මේ වීඩියෝ එක ලයික් එකක් දාන්න අනිවාර්යෙන්ම ෂෙයා කරන්න. ඔන්න ඉතින් නෝමල් එකේ වීඩියෝ එක හදාගෙන ගියා. ඉතින් අනිවාර්යෙන්ම ඔයාලත් වීඩියෝ එක බලන ගමන් ලයික් එකක් එහෙම දාගෙන ෂෙයා බාරක් දාගන්න. ඒ වගේම සබ් කරන්න. ඉතින් සබ් කරන්න කියන්නේ ඔයාලට වැදගත් කියලා හිතෙනවා නම් සබ් කරන්න. මං ඉතින් අනිවාර්යෙන් සබ් කරන්න කියලා කියන්නේ. ඔයාලට මේ මගේ වීඩියෝ එකක් බලන්න ඕන කියලා හිතෙනවා නම් සාමාන්‍යයෙන් සබ් කරලා නොටිෆිකේෂන් ඕල් කරලා තියාගන්න. ඉතින් නැත්නම් ඉතින් තේරුමක් නැහැ නේ මං මේ කට මේ කැඩෙනකන් කෑ ගහනවා සබ් කරන්න කියලා ඔයාලට සෙට් නැත්තම් කොහොමද සෙට් මේ සබ් කරන්න channel එක මේ අපිට ඉතින් සෙට් නැත්තම් channel එක සබ් කරන්න අපිට ඒක සෙට් නම් අපිට වැදගත් දෙයක් තියෙනවා නම් අපි සබ් කරනවා. එහෙම තියෙනවා. ඉතින් හරි කොහොම හරි මගෙත් එක්ක සෙට් වෙලා හිටියා සෙට් වෙලා ඉන්න. ඒ වගේම සෙට් වෙලා හිටිය ඉදිරියට ඉන්න කට්ටියටම ආදරේ. ඉතින් අද වීඩියෝ එකත් එන් කරනවා. මේ වගේ අලුත් වීඩියෝ එකකින් ආයෙත් හම්බෙමු. කට්ටියම පරිස්සමෙන් ඉන්න නම් කට්ටියටම ජය වේවා.